ඉතින් අපි මේ ඇවිදින්න යන්නේ ඩුබායි වල අල්ලයින් සිටි එකේ. ඇත්තටම කිව්වොත් වෙන රටක කියලා මේ රට ඉඳිගස් වලින් ඇරෙන්න හොයන්න බෑ අපිට නේද? ලංකාව වගේමයි මේ ටිකේ ගස් කොළන් තියනවා ගොඩාක්. ඇත්තටම මේ දවස්වල දවල්ට ඇවිදින්න බෑ ඩුබායි වල සෙල්සියස් 40 ගණන් වල ඉඳන් 50ට කිට්ටු වෙන්න වගේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒකෙන් හින්දා අපි මේ වෙලාවේ ආවා අපේ ATM එකට. ATM එකක් හොයාගෙන තමයි යන්නේ. ඉතින් එහෙම තමයි ජීවිතේ. ඩුබායි කියවල ඩුබායි නෙවෙයි, ඩුබායි අබුඩාබි වල අපි ඉන්නේ. අබුඩාබි අල්ලයින් සිටි. මේ එමිරේට්ස් 7ක් තියෙනවා. ඒ 7න් අපේ ප්‍රොවින්සස් වගේ මේ එමිරේට්ස් තියෙනවා. එමිරේට් 7න් ලොකුම එමිරේට්ස් එක තමයි අබුඩාබි. ඉතින් අපි ඉන්නේ දැන් අබුඩාබි වල අල්ලයින් සිටි එක. අපි ඉතින් මේ පයින් විදහසේ යන ගම ඔයාලට පේනවා ඇති මේ ලොකු රට ඉඳිගස් තමයි ගොඩාක් තියෙන්නේ. මෙහි ලෝ එකත් එක්ක තට්ටු දෙකක් විතරයි. හැම තැනම තට්ටු දෙකේ ගොඩනැගිලි විතරයි හදන්න පුළුවන් මේ අබුඩාබි එමිරේට්ස් එකේ නීතියට අනුව. ඉතින් එකම උස බිල්ඩින් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ රට ඉඳි. උන්න තියෙනවා රට ඉඳි. මේ රට ඉඳි වලට මේ වෝටර් සප්ලයි දීලා තියෙනවා. මේ තියෙන්නේ රට ඉඳි. ඇත්තට මේ තියෙන්නේ ඔන්න ඔය තියෙන්නේ රට ඉඳි ප්‍රොටෙක්ෂන් එකට මේ නෙට් එකක් වගේ දාලා යාලා ප්‍රොටෙක්ට් වෙන්න. එතකොට ඉදෙනකොට ඔය නෙට් එක ඇතුළට වෙනවා වැටෙන කාලට. නෝම තමයි කතන්දරේ. ඉතින් චූටි පොඩි වීඩියෝ එකක් ගේන්න හිතුණා මේ පයින් යන ගම. ඉතින් වෙන්න අපි හොයාගෙන ආපු ලුලු හයිපර් මාකට් එක ඇත්තට මේ වෙලාවේ වහලා ඉතන. අපිට ඕන උනේ අපේ ATM එකට යන්න. ඉතින් වීඩියෝ කරනවා දැකලා පොලිසියෙන් උනේ මේක අම්බද? මේක අම්බද? පුළුවන් නේද? මේ තියෙන්නේ 2022-23 මොඩල් ලෑන්ඩ් ක්‍රූසර්. මේ ලංකාවයාගේ හීන තමයි මේ තියෙනවා. ඉතින් දූවිලි වහවා තියෙනවා. කවුරු හරි ඉතින් වාසනාවන්තයෙක් ගන්නකම් මොනවම තමයි තියෙන්නේ. ලස්සනනේ. මේ සෙට් එක නේ. සෙට් එක. බලන්න පාරේ ක්ලීන් එක කොහොමද කියලා. කොළ කෑල්ලක්වත් බිම දාලා නැහැ මේ කට්ටිය. රෑ එළි වෙනකොට ක්ලීන් කරලා තියෙනවා. ක්ලීන් සිටි එකක්. ඇත්තටම ජීවත් වෙන්න හොඳ සිටි එකක් කියන්න පුළුවන් අල්ලයින් ඩුබායි. තවත් ඩුබායි වල ලස්සන තැන් පෙන්නන්නම් ඔයාලට. එතකන් ගිහිල්ලා එන්නම්.